ඔන්න පුංචි කැලෑවක ලස්සන සමනල් පැංචෙක් හිටියා. මේ සමනල් පැංචා උදේම නැගිටලා පැණි බීලා බඩ පුරෝගෙන ලස්සන මල් දිහා බලා පියාඹගෙන ගියා. මලක් උඩ වහලා හිටපු කුරුමිනි පැංචා මේ සමනල් පැංචා දිහා බලාගෙන මෙහෙම හිතුවා. හරිම ලස්සන සමනල් පැංචෙක්. අනේ මට එයත් එක්ක කතා කරන්න තියෙනවනම් ඉක්මනට එයා ඉන්න පැත්තට යන්න ඕනි. ඉතින් කුරුමිනි පැංචා සමනල පැංචා එක්ක කතා කරන්න ආසාවෙන් සමනල පැංචා පියාඹගෙන යන පැත්තට පියාඹගෙන ගියා. සමනල පැංචෝ අනේ මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න පුළුවන්ද? මාත් එක්ක කතා කරන්න? මොනවද ඔයාට මාත් එක්ක කතා කරන්න තියෙන්නේ? මම කියන්නම් අපි පොඩ්ඩක් පහලට යමුද? හොඳයි එහෙනම් යමුකෝ. ඔන්න ඉතින් මේ දෙන්නම පහලට පියාඹගෙන ගියා. කෝ ඉතින් කුරුමිනි පැංචෝ කියන්න බලන්න ඔයාට මොකද්ද මට කියන්න තියෙනවා කිව්වේ? අනේ සමනල පැංචෝ ඔයා මලක් වගේ හරීම ලස්සනයි. ඉතින් ඔයාට පුළුවන් ද මගේ යාළුවෙක් වෙන්න? ඔයාගේ යාළුවෙක් වෙන්න මම බලන්න මගේ අත්තට කොච්චර ලස්සනද. මගේ යාළුවෙක් වෙන එක එච්චර ලේසි දෙයක් නන් නෙමෙයි. ඔයාට පුළුවන්ද මාත් එක්ක උඩ අහසට පියාඹලවත් යන්න? ඉතින් කොහොමද මම ඔයාව මගේ යාළුවෙක් කරගන්නේ? ඒක නම් ඇත්ත තමයි. මට ඉතින් උඩ අහසට පියාඹලා යන්න බෑනේ. ඒත් ඉතින් උඩ අහස භයානකයි. අපි මොකටද එහෙට පියාඹලා යන්නේ? අපිට පුළුවන් මේ මල් ගස් අතරින් පියාඹගෙන යන්න. එහෙනම් ඉතින් ඔයාට මගේ යාළුවෙක් වෙන්න වෙන්නේ නැහැ. ඉන්නකො මං ඔයාට උඩ අහසට පියාඹගෙන ගිහිල්ලා පෙන්නන්න. එපා සමනල පුංචෝ. ඒක හරිම භයානක දෙයක්. එහෙට පියාඹගෙන නම් යන්න එපා. කියන දේ අහන්න. ඉතින් සමනල පුංචා ආඩම්බරයි වගේම හරිම හිතුවක්කාරයි. එයා කුරුමිනි පැංචා කියන දේ අහන්නේ නැතුව අහසට පියාඹගෙන යන්න හැදුවා. ඔන්න ඉතින් සමනල පුංචා එකපාරටම අහස උඩට පියාඹුවා. හිප්පි හුරේ මේන් බලන්න කුරුමිනි පැංචෝ මෙන්න බලන්න මම ලස්සනට පියාඹනවද කියලා. සමනල පැංචා ආඩම්බරෙන් තමන්ගේ ලස්සනයි තමන්ගේ හැකියාවයි ගැන කතා කර ඉදිද්දි අහසේ පියාඹගෙන ගිය උකුස්සෙක් මේ සමනල පැංචාව දැක්කා. ඊට පස්සේ එයා ටික සමනල පැංචා ගාවට කිට්ටු වුණා. මෙන්න බලන්න කුරුමිනි පැංචෝ මම උඩට පියාඹගෙන යනවා. සමනල පැංචා දන්නේම නැතුව උකුස්ස ගාවටම පියාඹගෙන ගියා. ඊට පස්සේ උකුස්සා මෙන්න මෙහෙම කිව්වා. ලස්සන සමනල් පුංචෝ කොහෙද මේ උදේ පාන්දර පියාඹගෙන යන්නේ? ඉතින් ඔයා කැමතිද මගේ උදේ ආහාරය වෙන්න? මම ගොඩක් බඩගින්න හිටියේ. අනේ උකුසුරාල මට යන්න දෙන්න. අනේ උකුසුරාල මට යන්න දෙන්න. යන්න වෙන්නේ ඉතින් මගේ බඩට තමයි. ඔහොම නවතින්නයි කිව්වේ. බේරගන්න අනේ මාව බේරගන්න. උකුසුරාල මාව අතාරින්න. අනේ මාව කවුරු හරි බේරගන්නකෝ. කොහොම හරි හයියෙන් පියාඹගෙන ආපු සමනල පැංචා උකුසුරාලකින් බේරිලා ළඟ තිබ්බ කොටයක් ඇතුළට රිංග ගත්තා. උකුසුරාල එහාට පියාඹලා මෙහාට පියාඹලා කොහොම හරි සමනල පැංචාව අල්ලගන්න හැදුවා. ඒත් අල්ලගන්න බැරි වුණා. අන්තිමට උකුසුරාල මෙහෙම කිව්වා. සමනල පැංචෝ එහෙනම් අදට ඔයා බේරුණා කියලා හිතාගන්න. මම ආයි එනවා ඔයාව අල්ලගෙන යන්න. එහෙම කියලා උකුසුරාල යන්න ගියා. සමනල පැංචා හිමින් කොටේ ඇතුලෙන් එළියට ආවා. ඊට පස්සේ කුරුමිනි පැංචා එයා ළඟටම ආවා. අනේ කුරුමිනි පැංචෝ මට සමා වෙන්න. මගේ ආඩම්බරකමයි අහංකාරකමයි නිසා තව පොඩ්ඩෙන් මට වෙන්නේ මැරෙන්න. අනේ ඒකට කමක් නෑ. ඔයා කොහොම හරි බේරුණානේ. ඔයාගේ අත්අඩු දෙක තුවාල වෙලා. ඔයාට ගොඩක් රිදෙනවද? මගේ මේ තුවාලෙට වඩා මගේ හිතයි රිදෙන්නේ. අනේ මට සමා වෙන්න. ඔයා මට සමාව දෙනව නේද? ඔයාට පුළුවන් ද මගේ හොඳම යාළුවා වෙන්න? අනේ ඔව් මං ඔයාගේ හොඳම යාළුවා වෙන්නම්. අපි හැමදාම හොඳම යාළුවෝ වගේ ඉමු. ඉතින් කුරුමිනි පැංචා සමනල පැංචාගේ තුවාලෙට බෙහෙත් දැම්මා. මේ දෙන්න හැමදාම හොඳම යාළුවෝ වෙලා ළඟින් හිටියා. ඉතින් පුංචි දරුවනේ ඔයාලත් කවදාකත් සමනල පැංචා වගේ ආඩම්බරකාර අහංකාර වෙන්න එපා. ඒක තමයි මේ කතාවෙන් ගන්න පුළුවන් ආදර්ශය. එහෙනම් තවත් කතාවකින් හමු වෙමු. ඔයාලට සුබ දවසක් වේවා.